මම බුද්ධික සම්පත් දර්ශන මට අවුරුදු 24යි. මම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ. ස්වාභාවිකත්වයෙන් අලංකාර වූ කොත්මලේ නම් ප්‍රදේශයේ 1999 වර්ෂයේ යුනෙස්කෝ ආයතනයේ විසින් කොත්මලේ අන්තර්ජාල ව්‍යාපෘතිය ආරම්භ කළා. ප්‍රදේශයේ හැමදෙනෙක්ම මේ මොකක්ද කියලා පුදුමයෙන් බැලුවා. එසේ සොයා බැලුව අයගෙන් මමත් කෙනෙක්. මට මතකයි පළමු දවසේ පරිගණකයට මෙන්ම ඉංග්‍රීසි භාෂාවටද මම බිය වුණා. මීට ප්‍රථම පරිගණකයක් දැක තිබුණත් භාවිතා කර තිබුණේ නැහැ. මේ මුල් පියවර තැබීමට කොත්මලේ ගුවන්විදුලියේ සේවක පිරිස සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක් වන ටානියා උදව් වුණා. ඒ වන විට මා පාසලේ අවසන් වසර විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණේ. අවසන් වසර සිසුන් අනිවාර්යයෙන්ම කළ යුතු පාසල් ව්‍යාපෘතිය යටතේ මා තෝරාගෙන තිබුණේ කොත්මලේ ජලාශය ව්‍යාපාරය. මා මේ වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කරා. මේ සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට එක් කරා. මාගේ ප්‍රථම අවසාන වෙබ් අඩවි නිර්මාණ ගුරුවරිය වන්නේ ටානියා. ඉන්පසු මා මේ දක්වා මාගේ ස්වයං උත්සාහයෙන් තාක්ෂණයේ ඉදිරියට ගමන් කරනවා. අලුත් දේවල් සොයා ගන්නවා. මේ දිනවල කොත්මලේ අන්තර්ජාල ව්‍යාපෘතිය වෙබ් අඩවිය යාවත් කාලීන කරනවා. එමෙන්ම ජාතික තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නැනසල වෙබ් අඩවිය වන නැනසල.lk වෙබ් අඩවිය නිර්මාණය කරනවා. දැන් මාගේ එකම පැතුම වෙලා තියෙන්නේ පරිගණක අංශයෙන් ඉදිරියට යන එක. මා කොත්මලේ ගුවන්විදුලියට සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා. මේ සඳහා මහා දිරිමත් කරන්නේ කොත්මලේ ගුවන්විදුලියේ පාලකතුමා වන සුනිල් ඩියසිංහ මහතා. කොත්මලේ අන්තර්ජාල ව්‍යාපෘතිය මාගේ ජීවිත ගමනේ සම්දිස්ථානයක් යයි මා සිතනවා. තවත් මෙම ව්‍යාපෘතිය විශාල කරමින් ජනතාව අතරට ගෙන යාමට මා දැන් කැප වී වැඩ කටයුතු කරනවා. අප දැන් අලුත් දෙයක් කරන්න යනවා. ඒ තමයි ත්‍රිවිලරයක් ආධාර කරගෙන විශ්ව දැනුම ගමට ගෙන යාමට. මේ අලුත් අත්දැකීමක් කිව්ව අපේ ගැමියන්. මගේ අරමුණ ලෝකයේ අනෙකුත් ගම්මාන සමග සම්බන්ධ වෙමින් එම ගම්මානවල ජීවත් වන තරුණයන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරවමින් මා ලබාගත් දැනුම ඔවුන් සමග බෙදා හදා ගැනීමට. මගේ මේ කතාව ඔබටත් ඒ සඳහා උදාහරණයක් වේවි කියලා මම හිතනවා.